හලෝ කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මේ වීඩියෝ එක දාන සති දෙකකට පස්සේ නිසා. අපි තුන්දෙනාම අසනීප වෙලා හිටියේ. දැන් නම් ටිකක් හොඳයි. දැන් අපි යන්නේ මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ නිවස බලන්න. මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ මේ මහප්පගේ ගේ. මහප්පගේ. එතන ගහවද? ඉතින් මේ දැනට ඉතිරි වෙලා තියෙන මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ මහප්පගේ නිවසේ බිත්ති. ඉතින් ඔයාලා දන්නවනේ අපේ ධනි බබාගේ ගාලු ගමනේ part 2. අපි මෙන්න මෙහෙට තමයි දෙවෙනියට ආවේ. එහෙනම් අපි යමු මාටින් වික්‍රමසිංහ මහත්මයා උපන් නිවස බලන්න. මාටින් වික්‍රමසිංහ මහතා උපන් මෙම උපසර ගෙදර පමණක් එදා ඉතිරි වූයේ ගුවන් හමුදාවේ නිලධාරීනියක එය සිය නිල නිවස ලෙස යොදාගත් හේිනි. ඔයාලට වැඩිදුර විස්තර ඕන නම් මෙතන වීඩියෝ එක නතර කරලා නෝටිස් බෝඩ් එකක් තියෙනවා. ඒක කියවන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙන පින්තූරය තමයි 1962 දී නැවතත් මෙම නිවස බාර දෙන විට ගත්ත පින්තූරය. අපි දැන් නිවස තුලට ගියාම අපිට දැක ගන්න පුළුවන් වෙනවා මාටින් වික්‍රමසිංහ මහතා සහ ප්‍රේමා වික්‍රමසිංහ මැතිණියගේ සේයාරුවා. මාටින් වික්‍රමසිංහ මහතාගේ නිවසේ තිබූ සෑම දෙයක්ම ඉතා පරිස්සමට එදා වගේම හෙටටත් කුණු දූවිලි ටිකක්වත් නැතුව පරිස්සම් කරලා තියෙන ආකාරය තමයි මේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ මේසේ තියෙන එතුමා විසින් පාවිච්චි කරන ලද පොත්, පෑන්, තීන්ත පෑන්, කණ්ණාඩි අත්කාච ඔරලෝසු වගේ දේවල් තමයි කුඩා දරුවන්ටත් වැඩිහිටියන්ටත් දැක බලා ගන්න මෙතන තියලා තියෙන්නේ. මේ තියෙන්නේ මාටින් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණියගේ විවාහ මංගල ආරාධනා පත්‍රය. ඔයාලා මේ වීඩියෝ එක බලලා නිවාඩු වෙලාවක ඔයාලගේ චූටි බබාලා ඉන්නවා නම් එයාලවත් එක්කගෙන යන්න මාටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය බලන්න. චූටි බබාලාට තේරෙන විදිහට එයාලටම වෙන්නුණු භාෂාවකින් මේ හැමදේම කියලා දෙන්න. එයාලගේ අධ්‍යාපනය චුට්ටක් හරි ඔපමට්ටම් කරගන්න පුළුවන් නම් ඇත්තටම මේ වැඩේ හරියටම හරි. දැන් ඔයාලට දැක ගන්න පුළුවන් මාටින් වික්‍රමසිංහ මහතා සහ එම මැතිණියගේ නිදන කාමරය. එහෙනම් දැන් අපි යමුද නිවසේ ඇතුළු කාමර ටික බලන්න. ඔයාලට හිතෙනව නේද? සමහරක් අයට හිතෙන්නත් ඇති. මේ නිවස මෙහෙම ලස්සනට දැන්ට තියෙනවා නම් එදා මාටින් වික්‍රමසිංහ මහතාගේ කාලයේ සහ ඊට පෙර කාලවලදී කොච්චර ලස්සනට තියෙන්න ඇතිද කියලා. මොකද අවුරුදු 250ක් මේ නිවස නෑකම් කියනවා. මේ නිවස සාදලා තියෙන්නේ මාටින් වික්‍රමසිංහ මහතාගේ පියාගේ පියා විසින්. ඒ කියන්නේ මාටින් වික්‍රමසිංහ මහතාගේ සීයා විසින්. මේ බුලත් වංගෙඩිය පාවිච්චි කරලා තියෙන්නේ මාටින් වික්‍රමසිංහ මහතාගේ මව. එහෙනම් දැන් අපි යමු මාටින් වික්‍රමසිංහ මහතා උපන් කාමරය බලන්න. මේ තියෙන මාටින් වික්‍රමසිංහ මහතා උපන් කාමරය. එදා වගේම ලස්සන්ට පිළිවෙලට කුණුදූවිලි නැතුව එන පුද්ගලයන්ට දැක බලා ගන්න පරිස්සම් කරලා තියෙන්නේ එදායේ තිබ්බ පරිසරය ගොඩනගලා පෙන්වන්න වෙන්නේ නැති. ඉතින් මේ පාවිච්චි කරන ලද බේසා ජෝගු හරිම ලස්සනට තියලා තියෙනවා ඒ කාමරය. පොඩි බබෙක්ට උනත් ගිහිල්ලා ඒ දේවල් කියලා දෙන්න පුළුවන්. දැන් මේ අපි පිවිසෙන්නේ මාටින් වික්‍රමසිංහ මහතා විසින් රචනා කරන ලද ග්‍රන්ථ, ඡායාරූප, භාවිත කරන ලද සටහන් හා උපකරණ, ත්‍යාග හා සිල්වටන, සම්මාන, පෞද්ගලික ලිපි ලේඛන වැනි දේවල් නැරඹීමටයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලාගෙන යන්න දිගටම.
මේ තියෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලිපි ලේඛනය. එතුමාගේ අත් අකුරු දැකලා නැති කෙනෙක් ඉන්නා නම් මේ වීඩියෝ එක බලන්න. එහෙනම් අපි යමු හෙළේ මහා ගත්කරු ලෙස විර්ධාව ලීලත් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ සහ එතුමාට හැම වෙලේම උදව් උපකාර කළ ප්‍රේමා වික්‍රමසිංහ මැතිණියගේ සමාධිය තැන්පත් කරලා තියෙන ස්ථානය බලන්න. එතුමාලගේ නිවස අසලම තමයි මේ සමාධි තැන්පත් කරලා තියෙන්නේ. ඉතින් අපි එතනටත් ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා තමයි එන්න පිටත් උනේ. අපේ ගේ විදිහට ඒ ගේ ගහලා දෙන්න බලන්න. එහෙනම් අපේ ධනි බබාගේ ගාලු ගමන part 2 ඉවරයි. part 3 එනකන් චුට්ටක් ඉන්න හොඳේ. පරිස්සමින් සතුටින් හැමෝම ඉන්න. හැමෝටම තෙරුවන් සරණයි.